මම කාලයක් තිස්සේ බයෝවිට ගන්න බව දන්නානේ. ඉතින් ඒ බව දැනගෙන මට කාලයක් තිස්සේ වද දීපු කෙනෙක් හිටියා. එහෙම තමයි. හොඳම යාළුවට වදයක් වුණාම තමයි එයා බෙස්ට් කෙනෙක් වෙන්නේ. ශාරුකීට බයෝවිටා ගැන තිබ්බේ ආසාවකුයි බයකුයි. එහෙම නැහැ. මම දන්නවා වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එකේ බියුටි එකට තියෙන්නේ ආහාර පෝෂණ සත්කාරකයන් කියලා. මට ප්‍රශ්න දෙකක් තිබ්බනේ. එකක් මගේ කොණ්ඩේ ගැටලු විසඳ ගන්න එක. අනිත් එක මගේ සම පැහැපත් කරගන්න විදිය. ඉතින් මට දිල්කිකෙන් දැනගන්න ඕනේ මම බයෝවිටා ගෝල්ඩ් එකද බයෝවිටා හෙයා එකද යූස් කරන්න ඕන කියලා. කෝල් හිස්ටරි එක මැකිලා ඒ තරම් කෝල්ස් ගත්තා මට. ඇත්තටම බයෝවිටා දිල්කි බිව්වනේ සමේ පැහැයට. ඉතින් මන් දන්නවා කොච්චර ෂේඩ්ස් ගානකින් ස්කින් එක ෆෙයා වුණාද කියලා. හැබැයි කොණ්ඩේ නම් පේන්න ගැටලුවක් තිබ්බේ නැහැ. පේන්න ඒ තරම් ගැටලුවක් තිබ්බේ නැති වුණාට ශාරුකී මගෙත් කොණ්ඩේ පීරනකොට සෑහෙන්න යනවා. ඉතින් බයෝවිටා ගෝල්ඩ් එකෙන් තමයි මේ තත්ත්වය නැති උනේ. ඉතින් ඔයාගේ කොණ්ඩේ නාද්දි පීරනකොට ඉතින් ගහක් දෙකක් හරි අතට එනවනේ. ඔව් දිල්කි උදේට නැගිටිද්දි කොණ්ඩේ කොට්ටෙත් තියනවා. ඒකනේ ඉතින් ඔයාට එච්චර ගැටලු තියෙන නිසා ඔයාට අනිවාර්යයෙන්ම බයෝවිටා හෙයා එකට යන්නම වෙනවා. මොකද බයෝවිටා හෙයා එකේ තියෙන්නේ කොණ්ඩේ නිරෝගී කරන පෝෂණ කොටස්. විටමින් E, බෙහෙත් නෙල්ලි සහ කෝමාරිකා වගේ දේවල්. ඔයාට මතකද දිල්කි විටමින් E කඩලා මම තෙල් වලට දාලා හීට් කරලා ගෑවා. ඇයි හෙයා වලට අවශ්‍යමයි කියලා ડોක්ටර්ස්ලා සඳහන් කරපු හන ඇට මාස්ක් එහෙමත් දැම්ම නේද රැට? ඒ මදිවට අම්මා හැමදාම කොල කවනා නේද? ඒකනේ දිල්කි. ඒ ඔක්කොම જાති බයෝවිටා හෙයා එකේ තියෙනවනේ.